හෙලෝ මං ඔගල හැමෝම ආදරයෙන් මගේ YouTube චැනල් එකට පිළිගන්නවා. මං ගැන මං පොඩි හැඳින්වීමක් කරන්න. මගේ නම ශරීන්. මම ඉන්නේ ඇමරිකාවේ නිව්යෝක් නගරේ. මං විවාහකයි. මට එක දියණියක් ඉන්නවා. මම ස්ථිර රැකියාවක් කරනවා. ඒ අතරතුර මම ගෙවල් ෆ්ලිප් කරනවා. මං ඇත්තටම හරි ආසයි පරණ ගෙවල් අරගෙන හදන්න. මම පාරේ යනකොට හිටපු ගමන් ගෙවල් දැක්කම මං හිතන අයියෝ මේක කොච්චර ලස්සන කරන්න පුළුවන්ද. ඒක හරි මං හරිම සතුටක් එන දෙයක් මට ඒක. ඉතින් ඇත්තටම මම රහසක් කිව්වොත් මගේ හස්බන්ඩ් මම පාරේ යනකොට දැක්කම ගෙයක් බලනවා පරණ ගෙයක්. එක පාට එකන අනේ ප්ලීස් ඒක දිහා බලන්න එපා. ඉතින් මම දන්නේ මට හරිම සන්තෝෂයක් ගෙන දෙන දෙයක් තමයි ඒක. ඉතින් මම හිතුවා අද මගේ යාළුවන්ගේ ඉල්ලීමක් මත තමයි මට ඇත්තටම මේ අයිඩියා එකත් ආවේ. ඒගොල්ලන් කිව්වා ඇයි ඔයා කරපු ෆ්ලිප් එකක් අනිත් අයත් එක්ක අතර බෙදා ගන්නකො පෙන්වන්නකො ඒගොල්ලන්ටත් කොහොමද කරන්නේ කියලා. ඉතින් ඒක තමයි මම මේ වීඩියෝ එක හදන්න පළවෙනිම හේතුව. ඉතින් එහෙනම් දැන් අපි බලමුද කොහොමද මම ෆ්ලිප් එකක් කරුවේ කියලා. දැන් මේ තියෙන්නේ අපි ගේ ගන්නකොට තිබුණ විදිය කිචන් එක. ඔයගලන්ට පේනවා ඇති කැබිනට්ස් ගොඩාක් පරණයි. එතකොට ස්ටෝව් එක ගත්තාම ඔක්කොම පරණ 1950 ගණන් වල ඒවා. කිසිම ලයිට් එකක් හරියට තිබුණේ එකම එක ලයිට් එකයි තිබුණේ. දැන් මේ තියෙන්නේ අනිත් බාත්රූම් එක. මෙතන බාත්රූම් දෙකක් තියෙනවා. ඔය එකක් තමයි නිල් පාටට තියෙන්නේ. අනිත් එක මේ තියෙන්නේ බලන්න ඒකේ කොච්චර පරණ ගතිය තියනවාද කියලා. ආදි කාලේ ටයිල්ුයි ගලා වැටෙන බාත්රූම් එකක් තිබුණේ. දැන් මෙන්න අනිත් බාත්රූම් එක. ඇත්තටම නිකන් ඒක ඇතුළට ගිහිල්ලා බලන්න තරම්වත් කිසිම ආසාවක් තිබුණේ නැති බාත්රූම් එකක්. හැබැයි ඉතින් අර මගේ හැමතිස්සෙම හිතේ ආසාව තියෙනවානේ පරණ කැත ඒවා අරගෙන ලස්සන කරන්නේ. ඉතින් මම ඒක සන්තෝෂෙන් බාරගත්තා. මේ තියෙන්නේ ජනෙල් උනත් ගරා වැටෙන. දැන් මෙතන පෙන්වන්නේ මේ බිත්ති ඇරලා. මොකද මේ බිත්තිවල තිබුණේ නෑ ඇතුලේ ඉන්සුලේෂන්. සාමාන්‍යයෙන් අපි මෙහෙ විශේෂයෙන් ඇමරිකාවේ හැම ගේකම වගේ ඉන්සුලේට් කරලා තියෙනවා බිත්තිය ඇතුලේ ෂීට් රොක් කරලා තමයි කියලා කියන්නේ බිත්ති වලට. ඒකේ ඇතුලේ දාන ඉන්සුලේෂන් එක. මේ තියෙන්නේ ඉන්සුලේෂන් කියන එක. ඉන්සුලේෂන් දාන්නේ ගේ ඇතුලේ රස්නය රඳා පවතින. විශේෂයෙන් වින්ටර් එකේදී තද සීතලදී ගේ ඇතුලේ ඒ රස්නයක් උමනා අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා තමයි ඉන්සුලේට් කරන්නේ. දැන් මං කිව්වේ නෑනේ මේ තත්ත්වෙ ඉඳලා මේ තත්ත්වෙට කොහොමද ආවේ කියලා. දැන් මං පෙන්වන්න යන්නේ. ඉතින් hina වෙන්නේ නැතුව ඔයගලන් බලන්න. හුඟක් කලකට ගයක් ගත්තම මම කරන්නේ තව මගේ ආන්දෝලන කවුරු හරි දෙන්නෙක් උදව් අරගෙන ඩෙමොලිෂන් එක අපිම කරනවා. මොකද ඒකෙන් පුළුවන් වියදමත් අඩු කරගන්න, වෙලාවත් අඩු කරගන්න, ඉක්මනට වැඩේ කරගන්න. ඉතින් දැන් මේ මං කඩන්නේ මේක සිමෙන්ට් වලින් හදපු ප්ලාස්ටර් වලින් හදපු බිත්තියක් මෙතන තියෙන්නේ. සාමාන්‍යයෙන් ඒක ටිකක් හරි අමාරුයි කඩන්න. නමුත් ෂීට් රොක් වලින් තියෙනවා නම් ඉක්මනින්ම කඩලා ඉවර කරගන්න පුළුවන්. ඔන්න දැන් මම ඊළඟට ඔයගලන්ට දැන් දැක්කනේ මගේ කරපු ටික. ඊළඟට මම ඔයගලන්ට පෙන්නන්න මොන පිළිවෙලටද අපි ගයක් ගත්තාම ඒකේ වැඩ කරන්න කියලා. ඉස්සල්ලාම ඩෙමොලිෂ් කරන කියන්නේ කඩන ඒවා ටික කඩනවා. ඒ අතරතුර වහලේ කරනවා. වහලේ මොන හරි තියෙනවා නම් තෙමෙනවා නම් ඒ වගේ වහලේ ෆික්ස් කරන්න තියෙනවා ටික ඒ අතරතුර කරනවා. ඒකෙන් පස්සේ අපි ඩෙමොලිෂ් කරුවාට පස්සේ බිත්තිය ඇතුලේ තියෙනවානේ පයිප් තියෙනවා. ප්ලම්බින් ඒවයි ඉලෙක්ට්‍රිකල් වයර්ස් ඔක්කොම තියෙනවා. ඒ ඔක්කොම මොන හරි හදන්න තියෙනවා නම් ඒක කරනවා. ඒ අතරතුරම ඉන්සුලේෂන් නැත්තම් ඒක දානවා. මොකද දැන් මම ඒ කරපු ෆ්ලිප් එකේ ඒ ගෙදර කොහෙත්ම තිබුණේ ඉන්සුලේෂන්. මුළු ගෙදරම අපි ඉන්සුලේට් කරුවා ඒ ඔක්කොම බිත්ති ටික ගලවලා. ඊළඟට තමයි අපි කරන්නේ ආයි බිත්ති වහනවා. වහලා ඊට පස්සේ පේන්ට් කරනවා. ඊළඟට ෆ්ලෝස් කරනවා.
ෆ්ලෝස් කරුවට පස්සේ අන්තිමට තමයි ඉන්ස්ටලේෂන් කරන්නේ. ඒ කියන්නේ අපි වැනිටි එක දානවා බාත්රූම් එකේ, ටොයිලට් එක දානවා, කිචන් කැබිනට් දාලා ඒවා ටික ඔක්කොම අන්තිමට කරනවා. ඊළඟට මේ බාත්රූම් වල ටැප්ස් එහෙම ෆෝසස් එහෙම දාලා ඒ ටික තමයි අන්තිමට කරන්නේ. ඉතින් ওই පිළිවෙලට තමයි යන්නේ. ඉතින් එහෙනම් අපි දැන් යමුද ඒගේ ඉවරුණාට පස්සේ කොහොමද කියලා බලන්න. දැන් මේ තියෙන්නේ අපි ඉවර කරපු බිත්තියක්. ගහපු බිත්තියක්. ඒවට කියන්නේ ෂීට් රොක් උත් කියනවා, ඩ්‍රයි වෝල් උත් කියනවා. සාමාන්‍යයෙන් මේවා ගන්න පුළුවන් තැන් තියෙනවා මෙහෙ තොග වශයෙන් තියෙනවා. Tamanට ඕන ප්‍රමාණයක් ඕඩර් කරලා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. මෙහි තියෙන ලොකුම තැන තමයි හෝම් ඩිපෝ. ලෝස් කියලා තියෙනවා. දෙකම එකම වගේ බිල්ඩින් මැටීරියල් තියෙන ලොකු වෙයාහවුස් දෙකක් තියෙනවා. ඉතින් හුඟක් කලාවට අපි ඒවා ගෙන්න ගන්නවා ගෙදරට. දැන් මේ තියෙන්නේ කම්පවුන්ඩ් කරපු බිත්තියක්. ඔයගලන්ට ඉස්සලා දැක්කනේ ඔක්කොම ඇරලා තිබුණා. දැන් අපි මේ ක්ලෝස් කරලා කම්පවුන්ඩ් කරලා එතන ස්මූත් කරගෙන යනවා. දැන් මේ ඒ වගේම තැනක් තමයි. දැන් ඒකම ඔයගලන්ට පේන ඇති අලුතෙන් පයිප් දාලා තියෙනවා. කපර් පයිප්ස් වයරින් කරගෙන යනවා. මේ ඒවා තමයි උතන පෙන්වන්නේ දැන්. මේ තියෙන්නේ බාත්රූම් එක. මතකද අර නිල් පාටට තිබුණේ බාත්රූම් එක? දැන් ඒකේ අපි කරලා තියෙන්නේ ෂීට් රොක් එක උඩින් ටයිල් එක දාන්නේ. ඒක තමයි මේ දාගෙන යන්නේ. එතකොට මේත් ඇවිල්ලා කම්පවුන්ඩ් කරපු දැන් පේන්ට් කරන් ඉස්සෙල්ලා මේ තත්ත්වයට අරගෙන තියෙනවා. එතකොට පේන ඇති ජනේලයක්කුත් තියෙනවා තාම මෙතන. මේ තියෙන්නේ දැන් 80%ක් විතර ඉවර කරපු මේ බිත්තියකුයි අලුතෙන් දාපු ජනේලයයි. ඒ බිත්තිය පේනවද නිකන් ඇත්තටම අපිට ලංකාවේ මේ හොඳට තියෙන බිත්තියක් වගේනේ. ඔයගොල්ලෝ මේ දැන් දකින්නේ තවත් වැඩ කරගෙන යන කාමරයක්. පේනවද මේ ජනේල් එහෙම අපි දැන් මාරු කරගෙන යනවා. මම ඔයගලන්ට මේ වෙලාවේ විශේෂ දෙයක් කියන්න ඕනේ. ඇත්තටම මේ ගේ හදනකොට මම හිතාන් හිටියේ නෑ මෙහෙම වීඩියෝ එකක් කරන්න. ඉතින් මම මේ ඔයගලන්ට පෙයි හැමදාම පින්තූරු දානවා, වීඩියෝ කෑලි දානවා. ඒවා ඇත්තටම මගේ ළඟ නිකන් මම ආසාරගත පින්තූරුයි වීඩියෝස්යි තමයි මේ පෙන්වන්නේ. ඉතින් මම ඔයගලන්ගෙන් ඔයගලන්ට කියනවා ඊළඟ පාර කරනකොට ලස්සනට එහෙම දෙයක් මම කරලා පෙන්නන්න. එතකම් මේ දැන් මේ තියෙන එක පොඩ්ඩක් බලලා අපි සතුටු වෙමුනේ. දැන් මේ ඔයගලන් දකින්නේ ලිවිං රූම් එක සාලේ. ඔයගලන්ට පේනවද ඩයිනින් ටේබල් එකයි ලිවිං එකයි ඔක්කොම එකට තියෙන්නේ. දැන් මේ තියෙන්නේ නිල් පාටට තිබුණ බාත්රූම් එක. දැන් පේනවද? මේ තියෙන්නේ ෂවර් ඒරියා එක. එතන පොඩි ඒරියා එකක් තියෙනවා ෂැම්පූ එහෙම තියන්න. මේ ඒක විශේෂයෙන් බාත්රූම් වල හදනවා. එතකොට පේනවනේ දැන් ඒකේ ඉස්සලා තිබුණේ දැනුයි තත්ත්වය. දැන් මේ තියෙන්නේ බේස්මන්ට් එක. සාමාන්‍යයෙන් බේස්මන්ට් එකක් තියෙන හැම ගෙදරකම වගේ මේ පොළොව මට්ටමින් පල්ලෙහාට තමයි තියෙන්නේ. මෙතන කිසිම පොලොවක් තිබුණේ නැහැ ඇත්තටම. අපි ඔය පේනවාද ලස්සන්ට හදලා තියෙනවා ආයි අලුතෙන්ම පොලොව දැම්මා. එතකොට ජනෙල් මෙතනත් ඔක්කොම වගේ අලුතෙන් හදලා තියෙන්නේ. ලයිට් එකේ ඉඳලා හැමදේම අලුතෙන් දාලා තියෙන්නේ. මෙතන තියෙන්නේ අර රෝස පාට තිබුණ බාත්රූම් එකේ පික්චර් ෆොටෝ එක. ඔන්න මේක තමයි කිචන් එක. ඇත්තටම මේ කිචන් එක හරි පොඩි. ඒ වුණාට උපරම ප්‍රයෝජන අරගෙන තියෙනවා. ඉතින් මේ තත්ත්වයට ගේන්න ලේසි වුණේ නැහැ. නමුත් අර තිබුණාට වඩා ගොඩාක් ලස්සනයි නේද? ඉතින්
ඔයගලන් දැක්කනේ දැන් හදන්න ඉස්සලා හැදුවට පස්සේ පින්තූරේ වීඩියෝස් ඉතින් මං හිතනවා ඔයගලන්ට පොඩි දැනුමක් හරි මේකෙන් ලැබෙන්නේ නැති කියලා. ඒ වගේ මම ඔයගලන්ගේ කාරුණික ඉල්ලීමක් කරනවා මගේ මේ channel එක like කරලා subscribe කරන්න. ඒ වගේම මේ වගේ තවත් වීඩියෝ එකකින් ඔයගලන්ට හම් වෙනතුරු මම ඔයගලන් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.